කරන්න යන්නේ ගැනේ chapter 3 extreme mode දාලා මම ඔයාලට ඉතින් අර කලින් ඉනම් Minecraft වීඩියෝ එකේ කිව්වා මම ඉතින් extreme දාලා වීඩියෝ එකක් කරන්න කමන් ඉන්නේ මේක බං ඉතින් පොඩ්ඩක් සද්ද අවුලක් තියෙනවා ගණන් ගන්න එපා මම ඒකට හරියන්න බං කෑ ගහලා full support එක දෙන්න උඹලත් ඉතින් වීඩියෝ එකට like පාරක් දාලා subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලනවා මේ පොඩක් ඉන්න ගාස් පොඩ රෙකෝඩ් බටන් එකේ අවුලක් තියෙනවා. හරි ඉතින් ඔන්න එන එක හදාගත්තා. අර ගැණි ඉන්නවත් දන්නේ නැහැ අතන. ගැණි ඒවිත් දන්නේ නැහැ චුට්ටක් බල්ල යන්න ඕන බං. ආවොත් ඉතින් මට්නේ ගහන්නේ. ගැණි මහ මෝඩය බං ගෑන් පාත් ඒ වගේ තමයි. ඌත් මහ මෝඩය යකා. ගැණි නම් බං ඉතින් චුට්ටක් හොඳයි කියලා කියන්න බෑ බං. ඒකෙත් මහ මෝඩය යක්ෂණියනේ බං. ගෑන් පාගේ ඉතින් නෝන නැතේ. යක්කුනේ මම බඳින්නේ. දැන් ඉතින් මුන්දෙන් උතෙන් යනකම් බලන් ඉන්න ඕන. මම බැලුවා බං සද්ද නැත්තේ මොකද කියලා. කමන්නේ ඔය වීඩියෝ එක ටිකක් කියලා ඇද්ද හරියනවා. ෂේප් එක යන්න ඕන බං නැත්තම් අහු වෙනෝනේ. ටක් ගාලා. ඕක අරගනි ටක් ගාලා අරගනි. මේක අරන් ගිහින් මම ඉතින් දැන් අතනින් දා ගන්න ඕන. අඩෝ ගල් කැටයකුත් තියෙන සුපිරි දොර වහගෙන යමන්කෝ ඉස්සෙල්ලා. ගල් කැටයක් අරගත්තට මං ඉතින් මං ගැණීලට ගෑන් පහලට ගහන්න යන්නේ මේක බං ඕන ඉතින් අර පල්ට හදන විදුරු බින්දින්න මේක බං ඉතින් ලොවෙත් බං උන්ට ගහලා නම් දිනන්න බෑ ඉතින් කොහොමද තප්පර 15කට යන්නේ තප්පර 15කට බං ඉතින් එතනින් දැන් මෙතෙන්ටවත් යන්න බෑ මේ දොරත් අරගෙන යා මේක ඉතින් බං මං ඉතින් මීට කලින් ගැණී 5 ඒ ගැණී 4 ගෙනාවා ඒක බං ඉතින් ඔෆිෂියල් ගේම් එක නෙවෙයි අන්ඔෆිෂියල් එක මේ ගැණි ට්‍රී එකේ බං බෝදුර ට්‍රික් නෑ බං 1 එකේ තියෙන ට්‍රික් ගොඩක් තියෙනවා 4 එකේ නම ට්‍රික් වගේක් තිබ්බා මම ඒක ගැන ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා ඒක බලුවා නැත්තම් බලන්න මේ වෙපන් කී එක තියෙන මෙතන මම බඩු තියෙන පිළිවෙල දන්නවා මම ඉතින් රටාවට ගහන පොඩ්ඩක් මේ සද්ද කරලා මෙතන ගැණි ඉගෙන ගන්න ඕන නැත්තම් මම ගැණි මගක් යද්දි ගහුවොත් ඉවරයි හරි ගැණි දැක්කා ඔන්න බලන්න guys ගැණි දැන් ඔන්න මම මේ පැත්තට දිගනේ මේ පැත්තට එන විදිය ඔන්න එන ආන්න දැක්කද ওই පැත්තට දැම්මම ලේසි බං ගැණි ඔහොම යනවා බං අනිත් පැත්තට කො ගැණි ඉන්නවද දන්නේ නැහැ දැන් මෙතන ඌ යන්නේ නැති දැන් පොඩ්ඩක් ඔළුව දාලා බලමු දාලා බලන්න ගින් කන්න වේවිද දන්නේ නැහැ බං හරි ගැණි ගියා මොන පැත්තටද දන්නේ නැහැ බං ගියේ අර පැත්තට කියන්නේ කිසිම අවුලක් නැහැ මම දැක්ක ගෑන් පා පල්ලෙහාට යනවා අඩෝ ගැණි පොඩ්ඩක් පැත්ත බැලුවා තට්ට ගැණි හරි ගැණි ෂේප් එකේ යන්න ඕන බං ওই හැරෙන තැන පොඩ්ඩක් දැක්කොත් ඉවරයි හරි ගැණි ගියා ටක් ගාලා මුට්ටය ෂේප් එකේ යන්න ඕන ගෑන් පා හිටියොත් මල කෙලියයි ජූලි 14යි හරි මේක දාගත්තා හරියා ගත්තා ඇඳයට දිව්වා ඕන නෑ වගේ ගෑන් පා නෑ වගේ ටක් ගාලා ගිහලා දැන් මේක දාගන්න ඕන පල්ලෙයි හරි බයි ඉතින් දැන් ඔන්න එන දවසකට කරගන්න ඕන ටික කරගත්තා දැන් නම් ගැණි දැක්කක් කමන්නේ නඩෝසිලාටම ගැණි දැක්කා දැක්ක දැන් දුල වැඩක් නැහැ මේක පැතින් ගැණි දැක්කට මම දුල වැඩක් නැහැ අපිට අඩි දෙක තුනක් තියද්දි බං ඉවරයි ඒකින්ද කන් දෙන්නේ උඩරිම යන්න පුළුවන් දුර යන එක තමයි ඒක මම මේ පැත්ත හැරුණේ day 2 එක කමන්නේ මැදි තව දවස් 3ක් තියෙන මේකත් එක්ක මේක තරයිය ඔන්න කරින්න මේ දොරන් ගන්න එක තමයි බං එපා වෙන්නේ මං හිතන්නේ බං අපේ යකා මෑන්නයි ඉන්නේ මඩ කලපුව වෙන්න ඕන මේ මම 10 වසරෙන්ද මේ අඩෝ මේක තියෙන මෙතන ඒකේ බං ওই දොරන් කියන වචන පාවිච්චි කරන්නේ මඩ කලපුවේ කට්ටිය මේක තරයිය ෂේප් එකේ මට පිටේ පොඩි සද්ද යනවා ගණන් ගන්න එපා මෙතනින් ෂූට් කරන්න අතුලට ගියා මේක දැම්මා ක්‍රෝබෑග් ගත්තා අරුට මූණ පෙන්නුවා දිව්වා අර තනින් හැංගුණා ටාක් ගාලා වාගනි ටක් ගාලා අඩෝ දුර වෙන්නෙත් නෑ බා ඌ ළඟ ඉන්නේ
කොහොම මුන් පරක්කු වෙන්නේ බං මගේ වෙලාවනේ කන්නේ අඩු කාවිද දන්නේ ගැව්වේ තාම ගණී දැක්ක නැහැ පාත්‍රේ ලියනන් හරි අනෝ කතර ගනි මම වැඩේ කාගත්තා වගේ පොඩ්ඩක් කාගත්ත බා සී මම තමයි වැඩේ කාගත්තේ ඕක ගත්තා ඇතුළට දිව්වා අඩෝ සිරාවටම ගැව්ව ගියන්කොද දෙවෙනි දවසේම නෝට ගෙනීවා සිරාට විනාඩි 6ක් ගිහිල්ලා නැත්තම ගොබ්බන් ඉතින් මේ ඔය රෙකෝඩ් බටන් එකේ මගුලක් ඉඳලා තමයි මේ හැම මගුලම නැත්තම් බයි ඉතින් මේකේ සද්දෙත් තියෙනවා මේ එක්ස්ට්‍රීම් දාලා පයින් එක කියන්නේ ඉතින් බං ගණී පයින් තියෙන අමාරුම විදිය හાર્ඩ් දාලා තමයි මගේ කට්ටිය ඉල්ල තිබ්බේ අඬ ඉතින් මං ගණී ගන්න තියෙන අමාරුම විදියෙන් ගෙනාවා මේක බයි ඉතින් මේ ගහන රටාවට ගැව්වම ලේසි වෙන රටාවකට ගහන්න ගියොත් බං ඉතින් අපිටක් කෙලවෙනවා ගහනුන්ටක් කෙලවෙනවා මුන්ට මූණ පෙන්නුවා හැංගුණා පෙන්නුවකම හැංගෙන්න ඕන බා අඩොනෝ ලැග්ගුණ ගියාන්කෝ තා පොඩ්ඩෙන් කනවා උට් යන්න ගිහිල්ලා හොඳ වෙලාවට වහගත්තා දැන් බය වෙන්න දෙයක් නැහැ කොබන් ගණේ ගෑන් පා වරක් වෙන්නේ ඔන්න මම උට්ට ගියා නම් මං උන් දෙනෙනෝ කට වෙගෙන් යන්නේ ආයිතින් ආයි යකා නිකන් ගණීට නිකන් අමු කැවිලා වගේ ඉන්නේ අමු කැවිලා නේ මං උට අමුෙන් කැවිලා උඩට යම ගණන් ගන්න එපා ගාස් ඉතින් ඉස්සින්දාල් ගහද්දියම තමයි පොඩ්ඩක් ලැග්ගෙනෝ එහෙම තමයි බං ඉතින් මේක අතර යන්න ඕන දැන් අර බලු කූඩුව ගාවට නැත්තම් කුකුල් කූඩුව ළඟට මම ඉතින් කලින් එතෙන්ට ඕන එක දාගත්තේ හින්දා ලේසි මම බාදී තාම ගැහුවේ නැත්නම් ගණී 1 එක විතරයි ගණී 1 එකයි 5 එකයි අය ඉස්සරහට ඒ දෙකෙත් වීඩියෝ ගේන්න හිතන් ඉන්නවා මට බදී බොර කියන්න ඕනේ නෑ ගණී 1 එක මට පොඩ්ඩක් අමාරුයි වගේ තේරුණා මම දාගත්තට ගහන්න ගියේ නෑ ඊට පස්සේ මම මේ ගණී 2 එකයි 3 එකයි ඉවර කරලා ඉන්න හිතුවේ හරි කරන්ට් එක දාගත්තා දැන් යන්න ඕනේ ඉතින් දැන් හරි තුන්වෙනි දවසේ කරන්න ඕන වැඩේ කරගත්තා දැන් මම ඉතින් ගණී ගෑන් පාට අහුනත් කමන්නේ අඩනෝ ගෑන් පා දැක්ක ගියාන්කෝ චුස් උබන් ළඟට ඇවිල්ලා මං චුට්ටක් කියලා කොහා ගස් වැඩි දෙනකොට මට කොකා අනිත් පැත්ත ගහත ඇබ්බා ඒක නෙවෙයි ඉතින් මං ආය මතක් කරනු වීඩියෝ එක ලයික් පාරක් දාන අනික් කට්ටියටත් එතකොට ෂෙයා වෙන්නේ වීඩියෝ එක දැන් ඉතින් අපිට තියෙන ටාගට් එක තමයි සබ්ල 100 ගහන එක කොහමද ඉතින් සබ්ල 100 ගහමු 1k ගහන්න 1k ගහන්න නෑ ඉතින් දැම්ම මුණ්ඩ මූණ පෙන්නවා දිව්වා දුවන්න ඕන බයි පණ එපා කියලා දුවන්න ඕන අඩොන්නක වහගෙන ඉම්බා දැන් මේ පොඩ්ඩක් මේ වස්සට ඉදි පොඩ්ඩක් ලැග් වෙනවා දවස් දෙකයි තියෙන්නේ මේකයි තව එකයි ගණී ගියා පාර කොබන් ගෑන්පා යා පරක්කුයි අයියෝ මේ ගෑන්පා කොහෙ ගිහිල්ලද බා ආයත් ගියා යයන් ඩක්කාලේ ෂේප් එකේ උට්ටය මේකත් අරන් යන් කෝබා කරන් යන එක වඩන බා කෝබා එක මේ තමයි පිටින් අර පෙට්ටි කඩන එක අර දැන් ඉතින් පල්ලෙහා තියෙන පෙට්ටිය කඩාගත්ත දැන් උඩ තියෙන පෙට්ටිය කඩා ගන්න යන්න ඕන ෆියුස් කෑල්ල පස්සේ අරගෙන යන්න ඒක ඕන අන්තිමනේ බා ඉඳා පොඩි වැඩක් තියෙනවා කරගන්න පොඩි කොට පොඩිමත් නෑ බා ටිකක් ලොකුයි ඔන්න ඔක දාගෙන අපි අතෙන් කරන්ට් එක දැම්මනේ දැන් මේක වැඩ යයි අලෝ ගෑන් පා නැහැ මෙතන කියන්නේ මොකද්ද බං ඒ වුණා මං උඩ පල්ලෙහා වුණා හින්දා නේ මුනේ යා අපි මේ ලිෆ්ට් එක මේ පාර නවත්තනකන් ඉමුවා නැත්තම් හරි නෑනේ මොන වුණා තා පොඩ්ඩේ මම හිතුවේ ඉරුණයි කියලා බං හිරවුණා කාට කියන්නේද මේ නේගාස් ඉතින් එතන කැඩුවා අඩෝ ගෝබා එක පල්ලට දැන් ඔය සද්දේට එන්න ගණී ගෑන් පා ඒවි කෝකටත් හොඳයි නේ මම මෙතනින් යන එක ආපු තැනම ගියොත් හොඳයි කෙටි මාර්ග හොයන්නකින් කන්න උනොත් ඉවරයි නේ දැන් බොහෝ දුරට ගණී ගෑන් පා උතන නැතිබ ඔය
උන්ගේ දිහා බලන්නවත් හොඳ නැහැ. එක්ක බල බල. අඩෝ තාම ඇවිල්ලා නැහැ. මට එන්නත් තිබ්බපන් මං හිතුව පාරේ. ඉතින් ආව කන්න මේ බම් බෝදුරට. බලන්න ඕන දැන් මෙතන ගැණි ඉන්නවද කියලා. ඩොචන ගැණිගේ පොල්ලනේ දර පැත්තට ගියේ. ගැණි ඒ පැත්තට ගියා කියන්නේ දැන් මට වැඩේ කරගන්න ලේසි. ඉස්සරහ දොර ඇරලක් දන්නේ නැහැ බා. ඒක ඇරලා නම් ගෑන්පා අනිවාර්යෙන් ඉන්නේ එළියේ. අඩෝ දොර ඇරලා නැහැ. ඒ කියන්නේ ගෑන්පා තාම ගෑන්පා ගැණි ඇතුලේ. මුන්දෙන්ට තාම එළියට එන්න පුළුවන් අර පැත්තේ දොරෙන් විතරයි. ඔක දාගත්තා දිව්වා. දැන් ඉතින් බං ඉතින් තියනවා ෆියුස් කැලයි කරගෙන එතන ගැණින් දීවිත් දන්නේ යන්න ගිහිල්ලා අඩෝ සිරාවටම ගැවුවන් ගියන් ගැණි කාගේ පානේ බීලා දන්නේ ඔච්චර වේගෙන් යන්නේ බලන්න අපේ වේගේ පොඩ්ඩක්වත් එඩි කියලා නැහැ නේ බා මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ශකබුන් ශලබලාස් අන්තිම දවසේ මේක තමයි ඉතින් ගැණි ගෑන්පා ශකබුන් කරනවා නම් ශකබුන් කරන්න ඕන වෙලාව දැන් දොරික් මොන්න මැරෙනවා ආරඤ්‍යවන් ටක් ගාලා පල්ලෙහාට අරන් ගියා මේක බයි ඉතින් පයින්න බැරි වුණොත් මම ඩාකිත් පොඩ්ඩ නෙමෙයි මේ කොහමද මම පයින්නෝ මම මේක පයින්න බැරුණොත් ආයෙ නම් වීඩියෝ එකක් කරන්නෙත් නෑ බා කියලා කියාවි එහෙම වුණොත් මම channel එක අපරාදෙනේ දැන් මුන්දෙන්නකම් මෙතනලා බලන් ඉමු. හරි ගැණි ගියා. කොබ මේ ගෑන්පා හැම නිතරම පරක්කු වෙනවා. කරන්න බෑනේ මුන්දෙන්නත් එක්ක හරි උත් ගියා. අඩනෝ පොඩ්ඩක් ලැග්ගුණා. එහෙනම් දැන් පොඩ ඩාන් වෙනවා ඩුන් වෙනවා. දැන් යන්න ඕන බං. අර අතන තියෙන මොකද්ද බං? නේ අර සිකියුරිටි නේ බං අර දොර මෙන්න මේ කෑල්ල හයි කරන් තියෙන බං අර දොර කරන්ට් එක දෙන වගේ තැනක් තියෙනවා අන්න එතෙන්ට ටක් ගාලා යන්න ඕන ගැණි ගෑන් පාන උට්ට සටපට ගාලා සට ගාලා එන්නේ මචෙන් මම දැන් එන ගමන් ඇත්තුන් දෙන්න මේ කරඤ්ඤා අඩෝ කාමරේ පොඩ්ඩ වැරදුනා අඩෝ ලැග් ආලග්ගුන්නේ අඩෝ ගෑන් පා උඩ බං ඉන්නේ සද්දකුත් ඇහුණා මේ තිනවා පල්ලෙහා දාන්න ඕන දැන ඒක දාගත්තා හරි දැන් නම් පයින්න ඕන කොහමද අඩෝ සිරට උට නෑ ගෑන් පා දැක්කද කොයි දැන් ඌ ආව බං සක්කරේටවත් දැම්මම වල්ලන්න බෑ දැක්කනේ බං ඉතින් එහෙනම් ඉතින් දැන් දිනේ පැනිල්ලක් තමයි කොයි පැත්තේ මන් දොර දින අර පැත්තේ මේ මෙතන කොණෙම්ම යන්න ඕන නැත්නම් බං බිමට වැටෙනවා ෂේප් එක අන්නරි කෑල්ලට කකුල තිබ්බා මෙතනින් පැන්නා දැන් පයින්නෝන උතන තියෙනවා මං ඉතින් බං මේක ස්ලෙන්ඩිනා දාගත්තේ නැහැ මම ඔයාලට ඉතින් තා ස්ට්‍රීම් වීඩියෝ එකක් ගේන්න ස්ලෙන්ඩිනාක් දාලා දැක්කනේ බං ඉතින් එහෙනම් දැන් සැපද එහෙනම් ඉතින් මේක තමයි සුන්දර ගින්දර අවසානය දැන් ඉතින් මුන් ඔක්කොටම හාල් ගැරවෙන්නම දුන්නා එහෙනම් කොල්ලෝ ඉතින් අපි ගියා මේක තමයි එහෙනම් අවසානය සුන්දර ගින්දර අවසානය the end